නිරය තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෙන් ඔබ නිදහස් වුණා. ඇස් පේනවා, කන් ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිව හොඳට රස අඳුනනවා. ශරීරයට ස්පර්ශය පිළිවෙලට හොඳට අපූර්වට දැනෙනවා. ඒකට කියන්නේ සම්පත්තියක් කියලා. මොන සම්පත්තිය? ඒක ක්ෂණ සම්පත්තිය. ඔබ නිරය තිරිසන් ප්‍රේත අසුර සතර අපා දුකින් මිදුණා, නිදහස් වුණා. ඔබේ ඇස කන නාසා දිව ශරීරය මන මේ ෂඩ් ඉන්ද්‍රියන් අංග විකල භාවයට පත් වුණේ නෑ. ඔබට ක්ෂණ සම්පත්තිය ලැබුණා. ඔබට සසරින් මිදෙන මඟ දෙසන මහසඟරුවන පෙනෙනවා. ඒ ශ්‍රී සද්ධර්මය ඇහෙනවා. එහෙමනම් ඔබ පොහොයෙන් පොහොය මේ ගෙවන්නේ ඉතාම කෙටි කාලයක්. ඔබට තව තියෙන්නේ දින කීයද? පොය කීයද? හෝරා කීයද? සියලු දුක්ඛ දෝමනස්යන් අමතක කරන්න. අප්පමාදේන සම්පාදේත. නමෝ බුද්දස්ස.